ඇයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ශ්‍රී ලංකා දූපත ගැන මෙච්චර උනන්දු වුනේ? ඇත්තට මේක හුදෙක් අහම්බයක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ ශතවර්ෂයක් පුරා දිවගිය ආසියාවේ වෙළඳ බලය අල්ලගන්න තිබුණු දරුණු තරඟයක ප්‍රතිඵලයක්. හොඳයි අපි මේ කතාවේ මුල ඉඳන්ම පටන් ගමු. ඔව් මේ ප්‍රශ්නය තමයි ඇත්තටම මේ මුළු විග්‍රහයටම පදනම. මොකද බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට එන්නේ අහම්බෙන් නෙවෙයි හරීම පැහැදිලි මූලෝපායික සැලැස්මක් එක්ක. ඉතින් ඒ සැලැස්ම හැදුනේ කොහොමද කියන එක තමයි අපි බලන්න යන්නේ. හරි අපි දැන් කාලය ආපස්සට යමු. හරියටම 17 වෙනි ශතවර්ෂයට. මේ කාලයේදී ආසියාවේ කුළුබඩු වෙළඳාම කියන්නේ රත්තරන් හරනව වගේ වැඩක්. ඒ වෙළඳ මාර්ග පාලනය කරගෙන හිටියේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. ඉතින් මේ තරඟයට ටිකක් පරක්කු වෙලා හරි යුරෝපයේ තවත් බලවතෙක් එකතු වෙන්න ලෑස්ති වෙනවා. හරියටම 1600 වර්ෂයේදී පළවෙනි එලිසබෙත් රජින බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට ආසියාවේ වෙළඳාම් කරන්න රාජකීය බලපත්‍රයක් දෙනවා. ඔන්න ඔතනින් තමයි බ්‍රිතාන්‍යයන් නිල වශයෙන්ම ආසියාවේ මේ වෙළඳ සෙල්ලමට අඩිය තියන්නේ. හැබැයි පුදුම දේ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පළවෙනි ඉලක්කය ඉන්දියාව නෙවෙයි. එයාලගේ ඇහි තිබුණේ අග්නිදිග ආසියාවේ. ඒ කියන්නේ අද ඉන්දුනීසියාව වගේ රටවල් තියෙන පැත්තේ. සුපිරි ලාභයක් ගෙන කුළුබඩු දූපත්වලට. නමුත් එයාලගේ ඒ ප්ලෑන් එක හිතුවටත් වඩා දරුණු විදිහට වැරදුනා. මේ දිහා බලන්න මුලින්ම කුළුබඩු දූපත්වලට ගියත් 10423 දී සිද්ධ වෙන ඇම්බොයිනා සංහාරය මුළු කතාවම උඩු යටි කුරු කරනවා. ලන්දේසීන් ඉංග්‍රීසි වෙළඳුන් පිරිසක් අමානුෂික විදියට මරා දැමීමත් එක්ක ඒ කලාපය ගැන බ්‍රිතාන්‍යයන් තියාගෙන හිටපු හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා යනවා. ඔන්න ඕක තමයි මුළු සෙල්ලමම වෙනස් කරපු තැන. බලවත් ලන්දේසීන්ගෙන් ආපු පීඩනය නිසා බ්‍රිතාන්‍යයන්ට අග්නිදිග ආසියාව අතෑරලා තමන්ගේ මුළු ශක්තියම ඉන්දියාව පැත්තට යොමු කරන්න සිද්ධ වෙනවා. මේක ඔවුන්ගේ අධිරාජ්‍ය ගමනේ හරිම තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. ඊළඟ ශතවර්ෂයේ පුරාවටම බ්‍රිතාන්‍යයන් ටිකෙන් ටික හැබැයි හරිම ස්ථාවර විදිහට ඉන්දියාවේ තමන්ගේ බලය ගොඩනගා ගන්න පටන් ගන්නවා. එයාලා මදුරාසිය, බොම්බාය, කල්කටාව වගේ ප්‍රධාන නගරවල විලඳ මධ්‍යස්ථාන හදාගෙන ටිකෙන් ටික බලපෑම වැඩි කරගන්නවා. ඔය අතරේ තමයි බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධානම හතුරා, ඒ කියන්නේ ෆ්‍රාන්ස් ජාතිකයන් ඉන්දියාවට එන්නේ. මේත් එක්කම ඉන්දියාවේ බලය සඳහා තිබුණු අරගලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය මූලෝපාය ප්‍රධානම අවධානය බවට පත් වෙනවා. ඉතින් දැන් මේක නිකම්ම බිස්නස් වල කතාවක් නෙමෙයි. මේක දැන් යුද්ධයක්. ශතවර්ෂයකටත් වඩා කාලයක් ශ්‍රී ලංකාව ගැන කිසිව තැකීමක් නොකර හිටපු බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාවේ ප්‍රංශෙත්තට ඇතිවන මේ ගැටුම නිසා එකපාරටම මෙච්චරකල් ගණන් ගත්තේවත් නැති මේ පුංචි දූපත එයාලට නැතුවම බැරි දෙයක් වෙනවා. ඔන්න ඔතන තමයි මේ කතාවේ වැදගත්ම හරිය තියෙන්නේ. මේක අහම්බයක් නෙවෙයි. හරිම කල්පනාකාරීව ගත්ත තීරණයක්. ඒකට හේතු වුණු ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. හොඳයි බ්‍රිතාන්‍යයන්ට එකපාරටම ලංකාව ගැන මේ උනන්දුවක් ඇති වෙන්න ප්‍රධානම හේතු දෙකක් තිබුණා. එකක් තමයි ශ්‍රී ලංකාවේ මූලෝපායක පිහිටීම. අනික තමයි මෙහි තිබුණු ආර්ථික සම්පත්. අපි මේ එකින් එක ගැන බලමු. මේක තමයි පළවෙනි සහ වැදගත්ම කාරණය. ත්‍රිකුණාමල වරාය කියන්නේ ස්වභාවිකවම ආරක්ෂිත ගැඹුරු වරායක්. ඉතින් බෙන්ගාල බොක්කේ සටන් කරන බ්‍රිතාන්‍ය නැව්වලට හානි වුණාම අලුත් වෙඩියා කරන්න මෝසම් සුළම් වලින් ආරක්ෂා වෙන්න මේ වරාය නැතුවම බැරි දෙයක් වුණා. සරලවම කිව්වොත් ත්‍රිකුණාමලය ප්‍රංචකාරයන්ට ගියොත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලය ඉවරයි කියන එක යාළ හොඳටම දැනගෙන හිටියා. දෙවැනි හේතුව තමයි ආර්ථිකය. නැත්නම් සල්ලි. ඒ කාලේ ලෝකයේ තිබුණු හොඳම වටිනාම කුරුඳු හැදුනේ ශ්‍රී ලංකාවේ. යුරෝපයේ මේවට තිබුණේ පිස්සු හැදෙන ඉල්ලුමක්. ඉතින් ලන්දේශීන් මේ කුරුඳු වෙළඳාමෙන් කොච්චර ලාභ ලබනවද කියලා බ්‍රිතාන්‍යයන් දැක්කා. එයාලට ඕන වුණේ ඒ ඒකාධිකාරය තමන්ගේ අතට ගන්න. කුරුඳු විතරක් නෙවෙයි, ගම්මිරිස්, මැණික්, ඇද්දත් වගේ දේවල්ුත් මේකට ඇතුළත්. හරි දැන් අපි මේ කතාවේ දේශපාලන පැත්තට ටිකක් හැරෙමු. ඔය අතරේ දූපතේ උඩරට ප්‍රදේශ පාලනය කරපු උඩරට රාජධානියටත් බ්‍රිතාන්‍යයන් එක්ක කතා කරන්න එයාලටම ආවේනික හේතු තිබුණා. මේ වගුවෙන් හරිම පැහැදිලිව පේනවා බ්‍රිතාන්‍යයන්ගේ ස්ථාවරය කාලයත් එක්ක වෙනස් වුණු විදිහ. මුල් දූත ගමන් දෙකේදීම එයාලට ඕන උනේ වෙළඳ ගනුදෙනු විතරයි. ලන්දේසින් එක්ක යුද්ධ කරන්න උදව් ඉල්ලපු උඩරට රජවරුන්ගේ ඉල්ලීම එයාලා ප්‍රතික්ෂේප කළා. ඉතින් වැඩේ හරියන්නේ නැහැ. හැබැයි 1795 වෙනකොට සෙල්ලම වෙනස් වෙලා. බ්‍රිතාන්‍යයන් ලන්දේසීන්ට පහර දෙන්න පටන් ගත්තට පස්සේ එයාලට උඩරට උදව් අවශ්‍ය වුණා. අන්න එතකොට තමයි ගනුදෙනුව සාර්ථක වෙන්නේ.
උඩරට රජවරුන්ගේ ගේම් ප්ලෑන් එක හරිම පැහැදිලි. එයාලට ඕනුනේ එක යුරෝපීය බලවතෙක්ව පාවිච්චි කරලා රටේ ඉන්න අනිත් යුරෝපීය බලවතව එලවන්න. හැබැයි බ්‍රිතාන්‍යයන් මෙහෙ සෙල්ලමට එකතු වුණේ ඒකෙන් තමන්ගේ ක්ෂණික අරමුණු ඉටු වෙන වෙලාවදී විතරයි. ඉතින් දැන් බලන්න වෙලදාව යුද්ධය දේශපාලනය මේ ඔක්කොම නූල් ටික ටික එකට එකතු වෙලා ලොකු ගැටුමකට පාර කපනවා. කතාවේ සියලුම කොටස් දැන් එක තැනකට එකතු වෙමින් තියෙන්නේ. ඉතින් අපි මේ මුළු ගමන මාපෝ හැරිලා බැලුවොත් ආසියාවේ වෙළඳ තරගෙන් පටන් අරගෙන එතනින් ඉන්දියාවට පසුබහින්න සිද්ධ වෙලා ඊට පස්සේ ඉන්දියාවේ බලය වෙනුවෙන් ප්‍රංශයත් එක්ක සටන් කරලා අන්තිමට ඒ සටන දිනන්න ශ්‍රී ලංකාව නැතුවම බැරි බව තේරුම් අරගෙන මේ දූපත අත්පත් කරගන්න ආපු ගමන පැහැදිලි නේද? ඉතින් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු කරනවා. බලය, මූලෝපාය සහ විවිධ පාර්ශ්වයන්ගේ අභිලාෂයන් එකිනෙක ගැටෙනකොට රාජතාන්ත්‍රික සම්බන්ධතා කියන්නේ ඇත්තරම හවුල්කාරීත්වයක්ද? එහෙමත් නැත්නම් ඒක බල අරගලේ තවත් එක මෙවලමක් විතරද?